welcome back to my YouTube channel. මගේ YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ගොඩාක් දවස් නම් වීඩියෝ ගේන්න කියලා හිතාගෙන හිටියා. ඒ වුණාට මට ගේන්න බැරි වුණා ළමයි. ගොඩක් අය TikTok එකේ, Instagram එකේ, FB එකේ හැම තැනම මගේ මැසේජ් දාලා අහන ප්‍රශ්නයක් තමයි මම කොහොමද මහත් උනේ කියලා. ඉතින් මම සෑහෙන කෙටුවට හිටියේ. දැනුත් ඉතින් ලොකුවට මහතක් නැහැ. ඒ වුණාට මම සාමාන්‍ය පිරිච්ච ගානකට මහතකට ඇවිත් තිනවා කියලා මට තේරෙනවා මම කලින් ෆොටෝස් බලුවට පස්සේ. ඉතින් මම පොඩි වීඩියෝ කෑල්ලක් දැම්ම TikTok එකේ මම කොහොමද උනේ කියලා. මම ඒකේ සම්පූර්ණ වීඩියෝ එක මම ඔයාලට කිව්වම YouTube channel එකේ අනිවාර්යෙන් අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ඉතින් සද්ද බද්ද ඇහෙයි. මම පොඩ්ඩක් හයියෙන් කතා කරනවා මොකද ෂොප් එකේ ඉන්නේ වාහනේ හට මෙහාට යනවා. ඉතින් ඔයාලට තේරෙන විදිහට පැහැදිලි විදිහට මම මගේ අත්දැකීම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්ද. ඉතින් වාහන යනවා. සද්ද වැඩි. යන්නේ සද්ද එනවා ගණන් ගන්න එපා. හරිද? මම සෑහෙන කෙට්ටුවට හිටියා නේ කාලෙත් මට මිස් සෑහෙනවා චරි කිව්වා. හරිද? මට ඇත්තටම ඒක කියන්නේ මෙන්ටල් අවුලක් නෙමෙයි කියන්නේ ඩවුන් වෙනවනේ. එහෙම මම ඩවුන් වෙන්නේ නැහැ ඇත්තටම. මම ඒ කාලේ තාත්තලා කින්නා දැන් තාත්තලා කින්නා. අර මම හිතුවේ මගේ අත්දැකීම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම දන්නවා එහෙම ඉදි මිනිස්සු කියන වචන වල අපේ හිතේ දෙනවා. අන්න ඒ වගේ දේවල් නිසා තමයි මම හිතුවේ ගොඩක් අනික මැසේජ් කරලා අහන හින්දා තමයි මම මේ වීඩියෝ එක ෂෙයා කරගත්තේ. ඉතින් මම subscribe කරපුවා හැමෝටම thank you. ඉතින් තව වීඩියෝස් මම දිගටම අරන් එනවා එකේ කියලා. ඉතින් මම follow කරලා තියාගන්න. නෑ subscribe කරලා තියාගන්න. ඉතින් ළමයි මම කොලෙජන් එකක් යූස් කරා. මම TikTok එකේ කලින් YouTube කරපු නැති නිසා මම TikTok එකේ මම ෂෙයා කරගත්ත හැමදේම මම වීඩියෝස් පොඩි clips අරගෙන ඒවා අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට කටි දකින්න නැති මම Lady White එක යූස් කරා. මම ඊට කලින් Lady Shine එක යූස් කරා. ඒක මගේ ස්කින් එකට. ඒක කොලෙජන් යූස් කරා. මට ප්‍රතිඵලයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම ඔරිජිනල් කොලෙජන් ගත්ත page එක White Glow Cosmetic by Sachi. එයාගේ page එකෙන් තමයි මම අවුරුද්දක් තිස්සේ ගත්තේ. ඒත් මම අර වැඩි මහත් වෙන ලොකු කැමැත්තක් තිබ්බේ නැති නිසා මම Lady White එකට ගියේ නැහැ. ඊට පස්සේ මට හිතිලා මම චුට්ටක් හිතුණා පොඩ්ඩක් මහත් නැතුව මට ඕන පිරෙන්න. මම පිරෙන්න ඕන නිසා මම හිතලම අක්කට කිව්වා අක්කේ මට Lady White එක ඕනි. ගාන කීයද අහලා මම ගද්දී මට මතක 7500ක් තමයි උනේ මම ගන්න කාලේ. ඒකට ඔෆර්ස් ගියා. මම හරියටම ප්‍රයිස් එක නම් දන්නේ නැහැ දැන්. මොකද මම බොටල් දෙකක් යූස් කරා. මට සල්ලි දෙකකින් වගේ රිසල්ට් ආවා. ඒකට විතරක්ම නෙවෙයි මහත් උනේ. මොකද කොලෙජන් එකක් බිව්වා කියලා විතරක් අපිට මහත් වෙන්න බෑනේ. මට කොලෙජන් එකට උනේ කොලෙජන් එක බිව්වට පස්සේ මට බඩගින්න ආවා. يعني බඩගිනි වෙන්න ගත්තා හැමතිස්සෙම මොන හරි කන්න ඕනි වගේ. ඉතින් මම හැමතිස්සෙම කෑවේ බත්. ඒ කියන්නේ මම අම්මටත් කිව්වා ඊට අමතරව කොලෙජන් එකට අමතරව මම ගත්තා බත්. බත් කියන්නේ මම කලින් සෑහෙන්න කියන්නේ උදේ කෑම කෑවේ නැති ළමයි. සද්ද ගණන් ගන්න එපා ළමයි බසුත් යනවා ලොකු. මම මොකක් හරි වීඩියෝ කරන්න ගත්තොත් මේ ඔක්කොම යන්න මතක් වෙන්නේ. හරිද? ඒ කියන්නේ කලින් මම උදේ කෑවේ නැහැ. කෑවේ නැහැ කියන්නේ මේ කම්මැලි. අර මහත් වෙන්න අවශ්‍ය නැහැ මහත් වුණොත් මම කැත වෙයි කියන එකේ මම හිටියේ මේ කෙට්ටුවලින් එක හොඳයි මගේ වැඩවලට ලේසි කියලා මම එහෙම මයින්ඩ් එකේ හිටියේ. ඊට පස්සේ හිතලා තමයි මම හිතලා කන්න ගත්තා උදේට. ඒ උදේට කන්න ගද්දී අනිවාර්යයෙන්ම බිත්තරයක් ගත්තා. කියන්නේ එක බිත්තරයක් නෙමෙයි බිත්තර දෙකක් වගේ ගත්තා. බිත්තර දෙක කරගෙන අපේ අම්මා කහමද කන්නේ. ඉතින් මමත් ඒ කහමදෙත් කනවා. කියන්නේ බිත්තර දෙකයි තව කහමදෙකුත් කනවා. ඊට පස්සේ දවල් එක වේලක් කාලා ඊට පස්සේ තව වේලක් කනවා. කියන්නේ දවල්ට වේල දෙකක් කනවා. ඊට පස්සේ රෑ වේලයි ඔය වගේ වේල් කන ප්‍රමාණය වැඩි කරා. ඒ වැඩි කරගෙන තමයි මම කෑම ගත්තේ. අන්න එහෙම තමයි මම වැඩි කරගත්තේ. ඊට පස්සේ මම කොලෙජන් එක යූස් කරන්න නම් කොච්චර කාලද එහෙ ඔක්කොම අහපුවාට මේ කොලෙජන් එක ගැන කියන්නේ. හරිද? මම ගත්තේ White Glow Cosmetic page එකෙන්. මම ඒක බිව්වා. මම බොටල් දෙකක් බිව්වා. හරිද? මගේ ළඟ දැන් තියෙන එක බොටල් එකයි අනිත් බොටල් එක බිෆික්. එක බොටල් එකයි තියෙන්නේ. මට හයි රෙකමන්ඩ් කරන්න පුළුවන් යාළුවගේ page එක. මොකද මම ගොඩාක් කලින් ඉඳන් කොලෙජන් ගන්න යාළුවගේ. මට මාරම මේ honest review දෙන්න පුළුවන් යාළුවගේ product ගැන. ඉතින් ඔරිජිනල් කොලෙජන් යාළුවගෙන් ආල් ගන්න පුළුවන්. මම ඒක පිව්වා බොටල් දෙකක්. හරිද? ඒ කියන්නේ අපි යූස් කරන ප්‍රමාණයත් එක්ක අනුව අපිට අර යූස් කරන්න පුළුවන් මාස සති ගණන් වෙනස් වෙනවා. මම අර බඩගින්න එන හින්දා ඒක දිගට මම සති දෙකක් විතර බිව්වා. ඊට පස්සේ නවත්ත කියන්නේ සතියක පාරක් වගේ විදි විදියා. දැන් බොන්නේ නැහැ. මොකද මම දැන් ගානකට
මට ඇති දැන් මීට වැඩිය මම පිම්බෙන්න බෑ මට ඒ නිසා මම ඉතින් නැවතුවා. ඒ කියන්නේ මම බොන්න ඇති මාස 2ක්. කියන්නේ ඒක දිගටම නෙවෙයි. අර පොඩ්ඩක් මට එන විදිහට මම ඒක නැවතුවා. අනික කොලජන් එක කෙනාගෙන් කෙනාට වෙනස්. නිසා අර මම රෙකමන්ඩ් කරනවා කියලා මම කටි බොන්නේවා. ඒක කටි බලලා ඔරිජිනල් පේජ් එකකින් ගන්න. ඉතින් මම රෙකමන්ඩ් කරේ වයිඩ්ලෝ කොස්මැටික් පේජ් එක. මම කැමති නම් එකෙන් ගන්න. ගොඩාක් අය මට රිසල්ට්ත් එවලා අනේ හරිම සතුටුයි මට ඒ වගේ රිසල්ට් දැක්කම. ඊට පස්සේ මම කරේ අර හිතලම කාප් එක. කොහොමත් අර කද්දි ඇඟ දාන්න ගත්තා. ඒක තමයි ඉතින් උනේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. මට හිතෙනවා ඉතින් මේකේ රිසල්ට් එකක් හම්බෙයි කියලා. ගොඩාක් අයට මම ඉන්බොක්ස් උත් කිව්වා මට අර එක දිගටම මැසේජ් වල රිප්ලයි කරගන්න හරිම අමාරුයි. ඒ කියන්නේ ඔක්කොම අහන්න එකම දෙන්නේ සමහර වෙලාවට මම කොපි කරලා දාලා තියෙනවා. මැසේජ් එක කටි දකින්නවා ඉතින් මට මෙන්න මේ වගේ රිසල්ට්ස් දාලා තියෙනවා. හරිම සතුටුයි මට ඉතින්. එනවා කටි අනිවාර්යෙන් try කරන්න. එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye bye.